සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ අලුත්ම වීඩියෝ එකට. ඉතින් ගොඩ දවසකින් තමයි මේ වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් අද මේ කරන්න හිතුනේ ඔයාලට ප්‍රශ්නයක් කියලා ඇති. සමහරව මට කෝල් කරලා අහනවා මේ පිකප් කොයිල් එක දැම්මට පස්සේ ට්‍රීපෝට් එකේ මේ මිස් කරනවා කියලා. ඉතින් ඒකට වීඩියෝ එකක් තමයි ගෙනාවේ. තව පිකප් එක වැඩි කරගන්න ඉන්නවා නම් චුට්ටක් ඉතින් ඒගොල්ලොත් බලන්න. මේක ඔයාලට වැදගත් ඒ වීඩියෝ එක. මේ තියෙන ට්‍රීපෝට් පැක් එක අපි මේ හදන්න ගෙනාවු එන්ජින් එකක් හදන්න ගලවපු එක රිපෙයාර් එකකට ආපු එක තමයි මේ වීඩියෝ කරන්න කියලා හිතුනේ. ඉතින් මේ තියෙන්නේ මේ පැක් එක ඔරිජිනල් හයි වෙලා තියෙන විදිය. ඔයාලා සාමාන්‍යයෙන් පිකප් කොයිල් මාරු කරනවා. මේකේ පිකප් කොයිල් සවුත් ඔක්කොම මාරු කරනවා. මාරු කරාට පස්සේ තමයි මේ ප්‍රශ්නේ එන්නේ. සමහර වාහන වලට මැච් වෙන්නේ නැහැ පිකප් කොයිල් එක දැම්මට පස්සේ. එක්ක මිස් කරනවා, එක්ක කික් එක අදින්න බෑ, රිටර්න් කික් එක රිටර්න් වදිනවා, එන්ජින් එක අනිත් පැත්ත දුවන්න බලනවා. ඉතින් ලොකු කරදර ගොඩකට මුහුණ පාන්න වෙනවා මේ පිකප් කොයිල් එක මාරු කරන්න ගියාම. ඒක මේ ඉතින් ඒකට සාමාන්‍යයෙන් තමයි මේ වීඩියෝ එක ගෙනාවේ සම්බන්ධයෙන්. ඉතින් මේ ඉස්සල්ලාම කියන්න ඕනේ මේකේ ඇඩ්වාන්ස් රිටයිට් කියලා දෙකක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ පිකප් කොයිල් එකක් දාගත්තට පස්සේ මිස් එක අනුව අපිට ඇඩ්වාන්ස් රිටයිට් කරලා බලන්න. ඒ සමහර වෙලාවට හරියන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ පොඩි මිස් එකක් වගේ නම් හරියනවා. සාමාන්‍ය අදින්න නැති චූටි මිස් එකක් වගේ ආවොත් නම් හරියනවා. සමහර ඒවාට ඉතින් ආයෙත් පිකප් කොයිල් එක මාරු කරන්නම ඕනේ. ඉතින් ඔක ප්‍රයිවිල් වලිමුත් වෙනස්කම් වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රයිවිල් ප්‍රශ්න තියෙද්දිත් ඔය මිස් එක එනවා. ඉතින් මේ දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ ඇඩ්වාන්ස් රිටයිට් කියන එක. තියෙන්නේ ඒ වගේ කවුරු හරි හදපු පැක්. ඉතින් මේ තියෙන්නේ කවුරු හරි හදපු කොයිල් පැක් එකක්. මේ ඇඩ්වාන්ස් කරලා රිටයිට් කරලා වනසලා තියෙන්නේ කොයිල් පැක් එක. ඉස්සෙල්ලාම කරගන්නවා. ඉතින් ඉස්සෙල්ලාම බලමු ඇඩ්වාන්ස් වෙන්නේ කොයි පැත්තටද කියලා. අපිට කොයිල් පැක් එක හරව ගන්න ඕනේ දෙපැත්තට. මේ තියෙන්නේ. ඔය ඇඩ්වාන්ස් කරන්න මේක මේ රිටයිට් කරන්න හදලා තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම පෙන්නන්නම් ඔයාලට ඇඩ්වාන්ස් කරන්න කොයි පැත්තටද කියලා. ඇඩ්වාන්ස් කියන්නේ ඔන්න ඔය පැත්තට. ඒ කියන්නේ පිටිපස්ස පැත්තට. මේක අපි ඉඳගත්තාම ඉස්සරහා පැත්තට තමයි කොයිල් පැක් එක ඔන්න ඔය විදිහට කැරකුණාම තමයි ඇඩ්වාන්ස් කියන්නේ. ඔක ඉග්නිෂන් ටයිමින් එකක් වෙනස් කිරීමක් තමයි වෙන්නේ උතන. එතකොට ඉස්සරහා පැත්තට බෝර් එක පැත්තට කැරකුවොත් ඕක රිටයිට් වෙනවා. ඉතින් මේ මිස් එක අනුව අපිට ඕක වෙනස් කරගන්න පුළුවන් මේ එන තව දික් කරලා. දැන් මේකේ මේ ඇඩ්වාන්ස් වලට වෙනම මේ ඇවිල්ලා තියෙන චුට්ටක් නිකන් ලොකු කරලා අපි ඉස්සලා මාක් එකක් දාගමු මෙතනින්. ඔන්න ඔය විදිහට ඔරිජිනල් ටයිමින් එක උතන තියෙන්නේ. ඊට පස්සේ අපි ඇඩ්වාන්ස් කරනවා නම් ඔන්න ඔය පැත්තට පොඩ්ඩක් තවුව දික් කරන්න ඕනේ. අපිට තවුව දික් කරන්න අයි චූටි මේකකුත් දීලා තියෙනවා. ගිල් කටුවක් දාලා මේ විදිහට තවුව දික් කරගන්න අපි. ඇඩ්වාන්ස් එකට ඔන්න ඔය විදිහට ඇඩ්වාන්ස් කරන්න. ඇඩ්වාන්ස් කරන්න බලන්න කියන්නේ ටිකක් ස්ටාර්ට් එකට ඉක්මන් එනවා ඇඩ්වාන්ස් කරපුවාම. ටිකක් පිකප් එකට වැඩි. ඇඩ්වාන්ස් කරාම කලින් පත් වෙන සීන් එකක් තියෙන්නේ. රිටයිට් කරනවා කියන්නේ මේ පැත්තට. අපි සාමාන්‍යයෙන් රිටයිට් කරන්නේ කික් එක රිටර්න් ගහනවා නම් අපි පිකප් කොයිල් මාරු කරුවාට පස්සේ ටිකක් එන්ජින් අනිත් පැත්ත දුවන්න බලනවා රිටයිට් කරලා බලනවා සමහර වෙලාවට හරියනවා. නැති වුණොත් ඉතින් අපිට පිකප් කොයිල් එක මාරු කරන්න වෙනවා පහු සැරයක්. ඉතින් ඔහොම තමයි ඇඩ්වාන්ස් රිටයිට් කරගන්නේ. ඔයාලට තේරෙන්න ඇති. ඔයාලට ඇඩ්වාන්ස් කරගන්න ඕන නම් කොයිල් පැක් එක පස්සට කරගන්න ඕනේ. රිටයිට් කරගන්න ඕන නම් ඉස්සරහා පැත්තට කරගන්න ඕන. ඒ කියන්නේ මේ බෝර් එක පැත්තට. පස්සට කියන්නේ වාහනේ සීට් එක පැත්තට. එහෙම තමයි මේ සංසිද්ධිය වෙන්නේ. මේ ඒක සාමාන්‍ය පිකප් කොයිල් මාරු කරන අවස්ථාවට තමයි ඒ විදිහට මේවා වෙන්නේ. ඒ කියන්නේ ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ සමහර වාහන වල නම් ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. ඕන පිකප් කොයිල් එකක් සෙට් වෙනවා. ඉතින් ඉස්සල්ලාම ඔරිජිනල් ටයිමින් එකේ තියලා බලන්න පිකප් කොයිල් මාරු කරලා ඇඩ්වාන්ස් කරන්න කලින්. ඔයාලට සාමාන්‍ය පිකප් එක චුට්ටක් වැඩි කරගන්න ඕන නම් ස්ටාර්ට් එක ටිකක් ඉක්මන් කරගන්න ඕන නම් ඇඩ්වාන්ස් කරන්න කොයිල් පැක් එක චුට්ටක් මහා ගොඩක් නෙවෙයි අඟල් කාලක් විතර ඇඩ්වාන්ස් වුණාම ඇති. මේ තියෙන්නේ ප්‍රයිවිල් එක ට්‍රීපෝට්. මේ ප්‍රයිවිල් එකේ මැග්නට් බහැපුවාමත් මේ කොච්චර පිකප් කොයිල් දැම්මත් මේ මිස් එක හදාගන්න බෑ. ඒ වෙලාවට ඉතින් වෙන ප්‍රයිවිල් එකක් යූස් කරන්න වෙනවා. එක්ක දාලා බලන්න වෙනවා චෙක් කරන්න.
එහෙම තමයි මේ ට්‍රීපොට් වල ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ගොඩ දෙනෙක් කෝල් කරලා අහනවා මේ පිකප් කොයිල් එක දැම්මට පස්සේ මිස් කරනවායි කියලා. ඉතින් එහෙම වෙන වෙලාවට මේ වැඩෙත් කරලා බලන්න ඔයාලට තේරෙයි කියලා හිතනවා. එහෙම කරලා බලන්න ටිකක් දුවන්න හදාගන්න ඉන්නවා නම් එයාලත් කරලා බලන්න ඇඩ්වාන්ස් එකට සුපිරි මෙහෙම කරපුවාම මේ තියෙන්නේ ඉස්සල්ලාම අපි මාක් කරගන්න ඔරිජිනල් ටයිමින් එක. ඊට පස්සේ අපිට ඇඩ්වාන්ස් එකට විතරක් ඕන නම් ඔන්න ඔය විදියට තවුව දික් කරලා බලනවා. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා. අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රශ්න ගැටළු මොනවා හරි තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. ඒවට පුළුවන් විදිහට උත්තර දෙන්න. සුබ දවසක් හැමෝටම.